guys, මං රශ්මි. අද අපි shopping කරන්න තමයි ආවිත් ඉන්නේ. මෙතන shopping mall එක ඇතුලේ shopping stores ටිකක් තියෙනවා. අපි ගිහින් ඇතුලට මගේ shopping experience එක කොහොමද කියලා චුට්ටක් බලමු. ඔයාලත් එන්න මාත් එක්ක. ඉතින් guys අපි දැන් ඇවිල්ලා තියෙන Daiso එකට. මෙතන yen 100 ඉඳන් ඉහළට බඩු තියෙනවා. එතකොට අපිට ඇතුළට ගිහිල්ලා තමයි බලන්න තියෙන්නේ බඩු වල ගණන් කොහොමද කියලා. මාත් එක්කම ඇවිල්ලා ඔයාලත් බලමු බඩු වල ගණන් කොහොමද කියලා. එන්න ඉතින්. අපි දැන් Daiso එක ඇතුළට යන්නයි යන්නේ. මේක සාමාන්‍යයෙන් ජපානයේ ඉන්න අය නම් දන්න තැනක්. අපිත් පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා shopping කරන්න මොනවද තියෙන්නේ කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. එන්න මාත් එක්ක. අපි දැන් කඩේට ඇතුල් වෙන ගමන්ම තියෙන්නේ මෙතන party decorations වගේක්. මෙතන yen 100 ඉඳන්ම තියෙනවා. happy birthday balloons එක එක birthday වලට ගන්න අපි celebration වලට ගන්න balloons වර්ග තමයි මෙතන මුලින්ම තියෙන්නේ. මෙතන yen 200 300 500 වෙනකම්ම balloons වර්ග තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙතන ගාඩ්නින් වලට අදාළව අපිට ඕන කරන බඩු ಜಾති සේරම වගේ තියෙනවා. අපිට කැමති දෙයක් තෝරලා ගන්න පුළුවන්. මේවා තියෙන 100 ඉඳන්ම වගේ තියෙනවා. මෙතන එක රැක් එකක බයිසිකල් වලට ඕන ලොක්, බයිසිකල් වලට අදාළව බෙල්, ඊට අමතර වයර්ලස් චාර්ජර්ස් කාර් වලට, පස්සේ ස්මාර්ට්ෆෝන් හෝල්ඩර්ස්, ඊට අමතර වාහනේට එයාර් ෆ්‍රෙෂ්නර්ස්, ඒ වගේ ගොඩක් ಜಾති වාහනේ පිහින්න ඕන මයික්‍රෝෆයිබර් ක්ලෝත් එක, ඒ හැම දෙයක්ම වගේ තියෙනවා. මෙතන ඔයාලට පේනවද දන්නේ නැහැ. මෙන්න මේ ක්ලෝත් එක, මයික්‍රෝෆයිබර් ක්ලෝත් එකත් yen 100යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් එක ක්ලෝත් එකක් වෙන්නේ රුපියල් 200ක් වගේ. හරි ලාභයි ඉතින්. අපිට වැස්සට ඕන කරන බඩු, ඒ කියන්නේ රේන් කෝට්, කුඩ, ඒ වගේ දේවල් තියෙනවා. මෙහි ජපානයේ රත්තරන් මාලයක් වටනත් ඒක නැති වෙන්නේ නැතුව තියෙයි. හැබැයි කුඩයක් තියලා ගියොත් නම් ඒ කුඩේ එල්ටි නැහැ. මේ තියෙන්නේ ජපානයේ ටිකක් ප්‍රසිද්ධ විනිවිද පේන කුඩේ. මේ කුඩේ එන්නේ yen 500යි. මේක ටිකක් ලොකු කුඩයක්. මේක පොඩි කුඩේ තියෙනවා yen 300යි. සාමාන්‍යයෙන් අපි එක්ස්චේන්ජ් රේට් එක කන්වර්ට් කරලා බැලුවොත් ලංකාවේ සල්ලි වලින් මේ 300යි කියන්නේ රුපියල් 600ක් විතර කුඩේ වෙන්නේ. එතකොට මේ කුඩේ රුපියල් 1000ක් විතර වෙන්නේ. අපි ඉස්සරහට ගිහින් තවත් ඔයාලට මෙතන පේන ඇති ලස්සන කැප් කලෙක්ෂන් එකක් තියෙනවා. අන්න මේකක් අරගෙන බලමු ලස්සනයිද කියලා පොඩ්ඩක් දාලා. මේක දෙන්නේ yen 200යි. රුපියල් 400ක් දෙන්නේ. ලස්සනද ඉතින්? පාට තියෙනවා. මන්ට කැමති පාටක් තෝරගන්න පුළුවන්. මෙතන ඔයාලට පේනවා ඇති රීඩින් ග්ලාසස් තියෙනවා. අපිට අපේ විෂන් එකට අනුව තෝරලා ගන්නත් පුළුවන් මෙතනින්. මේකක් වෙන්නේ yen 100යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කරොත් රුපියල් 200ක් විතර. එක ජාතියේ ග්ලාසස් තියෙනවා. අපිට කැමති පාටකින් කැමති විදියකට ලස්සනට තෝරලා ගන්නත් පුළුවන්. හොඳම දේ තමයි අපේ විෂන් එක මෙතන මෙන්ෂන් කරලා තියෙන නිසා අපිට හරියන මේක ගන්නත් පුළුවන්. ඉතින් මෙතන ඔයාලට පේනවා ඇති එක ජාතියේ ස්ලිපර්ස් ජාති තියෙනවා. මේක ස්ලිපර් එකක් වෙන්නේත් yen 300ක් වගේ. ලස්සන පාටින් පාටට තියෙනවා. අපිට වින්ටර් එකට ගෙදරට උනත් දාන් ඉන්න පුළුවන් වෙන්න හොඳ මැටීරියල්ස් වලින් තියෙනවා. අපිට කැමති පාටකින් කැමති විදියට තෝරලා ගන්න පුළුවන්. මේ වගේ ලස්සන ස්ලිපර්ස් උත් තියෙනවා. මේකත් තියෙන්නේ 300. දැන් රුපියල් 600ක් විතර. තව ඉස්සරහට ආවොත් අපිට හම්බ වෙනවා තව මේ වගේ තියෙනවා. ඒකත් 300යි. මේක 200යි. මේකත් 200යි. ලස්සන පාටින් පාටට
පෙරපු වලේ වෙනම අපිට එමු තියෙනවා පිලෝස්. මෙතන රැබිට් ප්‍රින්ට් කුෂන් කියලා තියෙනවා. ඒක දෙන්නේ yen 300ක් වගේ. හරිම ලස්සනයි. රැබිට් කෙනෙක් වගේම ඉන්නවා. එතනින් ඉස්සරහට යද්දි තව ලස්සන කලර්ෆුල් එකක් තියෙනවා. කලර්ස් ගොඩක් තියෙන එක. මෙන්න මේක හරිම සොෆ්ට්. මේක නම් වෙන්නේ yen 500ක්. ඒ කියන්නේ රුපියල් 1000ක් විතර. ලංකාවේ සල්ලි වලින්. අපිට ඕන නම් රවුන්ඩ් හැඩයට, කොට්ටු හැඩයට ඕන නම් කොට්ටු හැඩයට. මේ වගේ නෙක් එකට ඕන නම් නෙක් එකට තියෙනවා. ඒක වෙන්නේ yen 700. දැන් ලංකාවේ සල්ලි වෙන 1400ක් වගේ. ඉස්සරහට ගිහින් බලමු ඊට අමතරව මෙන්න මේ පැත්තේ අපිට තියෙනවා ෆ්ලෝ මැට්ස්. මේක දෙන්නේ yen 300ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 600ක් විතර. මේ වගේ හරි සොෆ්ට් මැට්ස් තියෙනවා. දිග වැඩි ඒවාත් තියෙනවා. ඊට අමතරව කාට වාටින් තියෙනවා. අපිට කැමති එකක් තෝරලා ගන්න විතර. මෙතන අපිට කිචන් එකට ඕන කරන අපේ වැඩ පහසු කරගන්න පුළුවන් එක එක අයිටම්ස් තියෙනවා. මෙතන කිචන් බ්‍රෂ් එකක් තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේකට ඩිෂ් ක්ලීනර්ස් දාලා මේක යූස් කරන්න පුළුවන්. අපිට ආයේ මේකේ අමුතුවෙන් විශ්වස් ගන්න ඕනේ නෑ. එතකොට ඒක වැඩේ ලේසි වෙනවා චුට්ටක්. ඒක වෙන්නේ yen 200ක්. හැබැයි මේකේ ටැක්ස් එකක් ඇඩ් වෙනවා yen 20ක්. එතකොට 220ක් වෙනවා. මේකේ ඊට අමතරව අපිට ස්ටෑන්ඩ් එකක් තියෙනවා වෙනම තියලා තියන්නත් පුළුවන්. මේ තියෙන්නේ මේ වගේම එකක්. මේක without stand තියෙන්නේ. මේක නම් yen 100යි වෙන්නේ. ඊට අමතරව එක එක ජාතියේ බ්‍රෂ් වර්ග අපිට ක්ලීන් කරගන්න ඕන දේවල්, බොටල් ක්ලීනර්ස්, ඊට අමතරව බොටල් වලට ලාර්ජ් බොටල් ක්ලීන් කරන්න තියෙන ඒවා. ඒ වගේ එක එක ක්ලීනින් අයිටම්ස් තියෙනවා. මෙතන ස්පොන්ජ්, ඇලුමිනියම් ස්පොන්ජ්, කොහු බ්‍රෂුත් තියෙනවා ලංකාවේ වගේ. මෙතන තියෙනවා මැජික් ස්පොන්ජ් එක. කියන්නේ මෙන්න මේකේ කෑලි 40ක් තියෙනවා. චූටි චූටි කෑලි. මේකත් වෙන්නේ yen 100ක් තමයි. ටැක්ස් එකත් එක්ක આવොත් 110ක් වෙනවා. එතකොට මේකට අපේ ගෙදර තියෙන මොන හරි පැචස් තියෙනවා නම් ඒ වගේ දේවල් ඒ සේරම අයින් වෙනවා. ටක් හොඳ yen 100. ඉතින් ඔයාලට මෙතන පේනවා ඇති පිරිමි ළමයින්ට දාන්න ඕනේ ටයි, බෝ, අමතරව චූටි අයගේ මේස්, පිරිමි අයගේ මේස්. මෙතනින් තව ඉස්සරහට ගියාම ගෑන් ළමයින්ට ඕන මේසුත් තියෙනවා. මේ එකක් සාමාන්‍යයෙන් වෙන්නේ yen 100ක්. මෙතන ඊට අමතරව තුනේ පැක් එකක් තියෙනවා. ඒක වෙන්නේ 200යි. ඒ කියන්නේ 220යි. 440කට මේස් තුනක්ම හම්බ වෙනවා මෙහෙදී. අපි ගිහින් බලමු ගෑන් ළමයිගේවත් තියෙන ලස්සන කලර්ස් වලින්. ඉතින් මේ හැම එකක්ම 100ක් තමයි වෙන්නේ. කලර්ෆුල් අපිට ඕන විදියට චූටියට ඕන නම් චූටියට, දිගට ඕන නම් දිගට, සයිස් එකෙන් සයිස් එකට තියෙනවා yen 100ට. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන ලස්සන කලර්ෆුල් සොක්ස් කලෙක්ෂන් එකක් තියෙනවා. හරිම ලස්සනයි. මොකක් තෝරගන්නද කියලා හිතා ගන්නත් බෑ. දන්න ජපාන රයිටිං ටයිප්ස් 3ක් තියෙනවා. හෝඩි දෙකකුයි කන්ජි. හෝඩි දෙක තමයි හිරංගන, එකක් හිරංගන හෝඩිය, අනිත් එක කතගන හෝඩිය. මේ තියෙන පොඩි අයට ඒ අකුරු ලියන්න පුරුදු කරන පොත්. පේනවද පොතේ අකුර තියෙනවා. අකුර ලියලා පුරුදු වෙන්නේ කොහොමද කියලා. ඊට අමතරව පොඩි අයට කන්ජි පොත්. කන්ජි පොතේ අකුරු ලියන විදිය කොහොමද එහෙම කියලා. ඒ සෝනට පේනවද දැන මෙතන එක එක જાතියේ shopping වලට ඕන කරන bags જાති. එක එක විදියට තියෙනවා. අපිට කැමති විදියකට තෝරගන්න පුළුවන්. රෙදි වලින්
මෙතන තියෙනවා ප්ලාස්ටික් රෙද්දෙන් අපිට කැමති විදියට කැමති සයිස් එකකින් තෝරගන්න තමයි තියෙන්නේ. මේ ඉස්කෝලේ ගෙන ඉන්න බෑග් එකක් වගේ. මේකත් yen 700යි වෙන්නේ. ඉස්සරහට ගිහින් බලමු තව මොනවද තියෙන්නේ කියලා. මෙතන පොඩි ලන්ච් බෑග්ස් වගේ තියෙනවා. ඒවත් yen 300ක් වගේ තමයි වෙන්නේ. මෙතන චූටි අයට වන පොඩි බෝටල් හෝල්ඩර්ස් තියෙනවා. ලස්සන චූටි අය ආසි හිතන විදියට මිකී මවුස්, පූ, කිටීස්ලා ඉන්න ලස්සන විදියට තියෙනවා. හරි ලස්සනයි. ඉස්සරහට කියොත් තව එක જાති බඩු තියෙනවා. වලට පේනවද නැහැ මෙන්න මෙතන තියෙනවා කේක් හදන්න ඕන බඩු ටික. කේක් හදන්න ඕන විස්ක්, ස්ටේනර්ස්, ඩිජිටල් ස්කේල් එක, කිචන් ස්කේල් එක, අයිසිං කරන්න ඕන බඩු. ඊට පස්සේ කේක් කප් කේක් වලට කප් කේක් හෝල්ඩර්ස් තියෙනවා. ඒ වෙන අපිට කප් කේක් ලස්සනට ඩෙකොරේට් කරගන්න පුළුවන් වෙන පොඩි පොඩි ඩෙකොරේෂන් අයිටම්ස් උත් තියෙනවා. අපිට ඕන තීම් එකක් තෝරගෙන කප් කේක්ස් වලට කේක්ස් වලට ගහන්න පුළුවන් මේ තීම් එකට අනුව ඩෙකොරේෂන් අයිටම් එක. මෙතන තියෙනවා මෙන්න මේ වගේ චූටි කේක් මොල්ඩ්ස්. එතකොට මේක වෙන්නේ yen 200ක් වගේ. 220ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් 440ක් විතර. පොඩි කේක් මොල්ඩ් එක. අපිට කැමති සයිසස් වලින් තියෙනවා. කැමති එකක් තෝරගන්න තමයි තියෙන්නේ. මේක නම් චුට්ටක් ලොකුයි. මේකත් 220යි වෙන්නේ. ඊට පස්සේ මෙතන අපිට කප් කේක් වලට කප් කේක් මොල්ඩ් එක තියෙනවා. ඒක නම් ඒකත් තියෙන 220ක් තමයි වෙන්නේ. ලස්සන පොඩි ළමයින්ගේ සෙල්ලම් බඩු තියෙනවා. මේ හැම එකක්ම වගේ yen 100ක් වගේ තමයි වෙන්නේ. එක එක જાතියේ කැමති විදියට තෝරගන්න පුළුවන් ලස්සන සෙල්ලම් බඩු තියෙනවා. අපි ඉස්සරහට ගිහින් බලමු. පොඩි පොඩි ලස්සන බඩු. ඩෝල්ස් ලට ඩ්‍රෙසස් තියෙනවා. හරි ලස්සනයි. මෙතන ඔයාලට පේනවද දන්නේ ලස්සන පොඩි පොඩි බොටල්ස් තියෙනවා. මෙන්න මේකත් yen 100යි වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 200ක් වගේ. මේක නම් පොඩ්ඩක් ගාන වෙනස් වෙනවා. මේක 220යි. ඒ කියන්නේ මේකේ බිල් එකක් ගහලා නැත්තම් ඒ බඩු සේරම 100යි. පොඩි හරි amount එකක් ගහලා තියෙනවා නම් ඒ ගාන තමයි ගන්න. මේකත් 200ක් වෙනවා. බෝතලෙත් තියෙනවා yen 220යි. එතකොට මෙන්න මේකත් තියෙනවා. හරි ලස්සන බෝතලයක්. මේක නම් 550ක් වෙනවා. කියන්නේ ලංකාවේ සල්ලි වලින් 1100ක් වගේ. ලස්සන බොටල් කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. හරි ලස්සනයි. මෙතන තියෙන්නේ බටේ ඇරලා බොන 330ක් විතර වෙන්නේ yen වලින්. එතන තියෙනවා ගෙදරට ඕන කරන පිඟම් බඩු. අපිට කැමති විදියට තෝරගන්න කැමති ස්ටයිල්ස් වලට අපිට කැමති විදියට තෝරගන්න පුළුවන්. මේවා නම් yen 100ක් 200ක් විතර තමයි වෙන්නේ. පොඩි අයට එහෙම ලස්සන කප්ස් තියෙන. මෙතන ඔයාලට තේරෙනවද නැහැ ගෑන් ළමෙක් කවවත් ගලව ගන්නම බැරි තැනකට තමයි අපි දැන් ඇවිල්ලා තියෙන්නේ. ලස්සන බ්‍රේස්ලට් මේවා yen 100ක් වගේ තමයි වෙන්නේ. දැනත් නෙක්ලස් එකක් තියෙනවා. මේ නෙක්ලස් මේ සීරම yen 100යි වෙන්නේ. අපිට කැමති විදියට ආසස් විදියට දාන්න තමයි තියෙන්නේ. ඉයරින්ග්ස් මේ හැම එකක්ම yen 100යි. ලංකාවේ සල්ලි වලින් රුපියල් 200ක් වගේ. මෙතන ඊට අමතරව තියෙනවා සන් ක්‍රීම් ශාතිය. අපිට ඕන විදියට බලලා SPF එකත් එක්ක බලලා ටෝන් අප් වෙන්න ගන්න තමයි තියෙන්නේ. ෆවුන්ඩේෂන් එක වෙන්නේ කලර් චේන්ජ් ෆවුන්ඩේෂන් එක yen 200ක්. එතකොට මේකත් yen 300ක් තමයි වෙන්නේ. ඉස්සරහට ගිහින් බලමු. පොඩි ක්ලිප්ස් තියෙනවා. හෙයා ක්ලිප්ස්. මෙතන තියෙනවා
nails වලට අදාළව අපිට ඕන කරන දේවල්. nail polish එක. මේක nail polish remover එක. මේක තියෙන 220ක් වෙන්නේ. මෙතන තියෙන්නේ nail polish remover එක. මේක ඇතුලේ නම් තියෙන්නේ පොඩි sponge. අපිට කැමති කලර්ස් වලින් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ nail polish ටික nude colors තියෙනවා. yen 100ක් තමයි වෙන්නේ. අපි කැමති පාටක් තෝරලා ගන්න පුළුවන්. මේ ටික නම් yen 300ක් වෙනවා. ඊට අමතරව මේවා 100යි. 100 ටික base code එක නම් මේ colors තියෙනවා. හරි ලස්සන nude colors තියෙන්නේ. අපිට කැමති එක කැමති පාටක් තෝරලා ගන්න තමයි තියෙන්නේ. ලංකාවේ සෙලින් 220ක් නේ. හරි ලාභයි. ගෑන් ළමයින්ට නම් ඇත්තටම ලාභයි. මෙතන තියෙනවා multi color nail polish එක. මේක වෙන්නේ yen 300ක්. හරිම ලස්සනයි. colors තුනක් වගේ mix වෙලා ඇවිල්ලා තියෙන්නේ. මේක ඊට අමතරව මෙන්න මේක. මෙතන තියෙනවා අපිට nail stickers. මෙතන අපිට artificial nails තියෙනවා. අපේ nails වලට add කරගන්න පුළුවන්. මේ ඔක්කොම yen 300ක් තමයි වෙන්නේ. මෙතන අපිට මේකප් වලට ඕන කරන දේවල් හැම දෙයක්ම වගේ තියෙනවා. ගොඩක් ඒවා yen 100ක් තමයි වෙන්නේ. yen 100, 200, 300 අතර ගණන් වල price range එක ඇතුලේ අපිට ඕන දෙයක් ගන්න පුළුවන්. ලස්සන කන්නඩියක් තියෙනවා. ඒකත් yen 200යි වෙන්නේ. හරි ලස්සනයි. ගෑන් ළමෙක්ට එහෙම ලස්සනයි. ඩ්‍රෙසින් ටේබල් එකකට තියන්න. මෙතන ලස්සන hair clips වර්ග. මෙන්න මෙතන ලස්සන මේ පොඩි අයට ලස්සන hair clips. 100යි වෙන්නේ. දෙකම හැමදේම ගන්න හිතනවා. චුටි clips yen 100ට. ඊට අමතරව අපිට makeup sponge එක. ඒවත් තියෙනවා yen 100යි. මේකත් වෙන්නේ මේකත් 100යි. ඒකත් නම් ගන්න. guys තියෙනවා deep sea moisturization gel collagen. මේකත් වෙන්නේ yen 100ක්. මේ තියෙන්නේ gold serum එකක්. මේ දෙකම yen 100යි. එතකොට yen 200ක් 220ක් විතර තමයි ටැක්ස් උත් එක්කම වෙන්නේ. යූස් කරලා බලන්නත් පුළුවන් වුණා. මේ දෙකම හොඳයි කියලා මම දැක්කා තැනකත්. බලන්න ඕනේ. මෙතන තියෙන එක જાතියේ face towers. එතකොට අපිට කැමති විදියට බලලා ගන්න පුළුවන්. මේකකුත් වෙන්නේ yen 100ක් වගේ. ලස්සන කලර්ෆුල් ඒවා තියෙනවා. මෙතන පොඩි පැන්ඩා ෆේස් එකක් තියෙන එකකුත් තියෙනවා. පැන්ඩා වගේම. ඒක නම් yen 200ක් වෙනවා. ඊටු සෙරම් වගේ වෙන්නේ yen 100යි. පොඩි අයට handkerchiefs ලස්සන විදියට තියෙනවා. Mickey Mouse. අපි stationery. අපිට ඕන flower papers, color papers, A4 ඊට අමතරව අපිට අවශ්‍ය books වර්ග, පොඩි අයට අවශ්‍ය clay, ඒ හැමදේම මෙතන අපිට කැමති විදියට බලලා තෝරගන්න තියෙනවා. අපි එහා පැත්තට ගිහින් බලමු. එහා පැත්තේ තියෙන stationery තමයි. මෙතන අපිට sticky notes වර්ග තියෙනවා. අපිට sticky notes මෙතන pieces මම හිතන්නේ 600ක් තියෙනවා. yen 100යි. අපිට කැමති විදියට කැමති colors වලින් තෝරලා ගන්න තමයි තියෙන්නේ. colourful ඒවා තියෙනවා. එන්න ඉස්සරහට මෙතන pens ಜಾති තියෙනවා. pen එකක් උනත් yen 100ක් තමයි මෙහෙ වෙන්නේ. correction pen ඒ සේරම yen 100යි. මෙතන නම් pen 6ක් විතර තියෙනවා yen 100ට.
ඉස්සරහට ගිහින් බලමු. මෙහෙ ලස්සන නෝට්ස් බුක් එහෙමත් තියෙනවා. මේවත් තියෙන 100ක් තමයි වෙන්නේ. පොඩි නෝට් බුක්ස් අපිට කැමති විදිහට තෝරලා ගන්න පුළුවන්. හරි ලස්සන නෝට් බුක්ස් තියෙනවා. ඉස්සරහට ගිහින් බලමු අපිට මොනවද තියෙන්නේ කියලා එහෙනම්. පොත් තියෙනවා. CR පොත්. CR පොත් එක කියන්නේ 100යි වෙන්නේ. රුපියල් 200ක් විතර. ඉස්සරහට යන්න අපි එහෙනම්. guys අපිට මෙතන එක જાති ෆොටෝ ෆ්‍රේම්ස් තියෙනවා. මේක 220යි. මේ හැම එකක්ම වගේ 200යි 220යි වෙන්නේ. මේක 300යි. මේ වගේ normal ඒවා නම් yen 100යි වෙන්නේ. ඒකෙත් අර ෆ්‍රේම් එකේ කලර් එක අපිට ඕන විදිහට තෝරලා ගන්න පුළුවන්. ඒ ප්ලාස්ටික් ෆ්‍රේම්ස් yen 100ට තියෙනවා. අපිට කැමති විදිහට තෝරලා ගන්නයි තියෙන්නේ. ලස්සන ෆොටෝස් තියෙනවා නම් ගොඩක් අරගෙන දාගන්න පුළුවන්. මෙතනින් ඉස්සරහට අපිට එක නට්ස් ಜಾති බලා ගන්න පුළුවන්. පීනට්ස්, කැෂෝ නට්, ආමන්ඩ් එක ಜಾති තියෙනවා. අපිට ඕන දෙයක් බලලා තෝරලා ගන්න පුළුවන්. ඔයාලට පේනවාද මෙතන තියෙන ස්වීට්ස් ಜಾති. එක බිස්කට් ಜಾති, ටොෆි, චොක්ලට් වර්ග තමයි මෙතන අපිට බලන්න පුළුවන් වෙන්නේ. මෙතන අපිට ලංකාවේ මිල්ක් ෂෝට් එක තියෙන. අන්න ඒ වගේ ඒ රහට ගන්න පුළුවන් බිස්කට් එකක් මෙන්න මෙතනදී. නයිස් වගේ ලංකාවේ බිස්කට් ಜಾති හැම එකක්ම වගේ මෙතනින් හොයාගන්න පුළුවන්. නම විතරයි වෙනස් ඉතින්. මෙතන පොටෑටෝ චිප්ස් තියෙනවා. පොඩි ස්නැක් ಜಾති තියෙනවා. මෙතන ෆ්‍රිජ් එක පේනව නේද? මේකේ තියෙන හැම බීම් එකක් yen 100යි වෙන්නේ. ටැක්ස් එකත් එක්ක 110ක් විතර තමයි වෙන්නේ. අපි දැන් ඩයිසර්ගෙන් shopping කරලා ඉවරයි. අපි වෙන දවසක වෙන තැනකින් අලුත් විදියකට ආයෙත් හම්බ වෙමු. bye bye. අපිව like කරන්න, comment කරන්න, subscribe කරන්න. bye bye.